භාග්‍ය මිස්. ඔයා මාව කසාද බඳිනව නේද? නිර්වාන්. ඔයා කිව්වේ නැත්තම්? කම්. ඔයා කිව්වේ නැත්තම් මම යන්නේ නැහැ. මම ඔයා පස්සෙන් එනවා. නිර්වාන්, ඔයා දැන් යන්න. ડોක්ටර්ට 100%ක්ම විශ්වාසද මං ගැන කිසිම හැඟීමක් නැහැ කියලා? නිර්වාන්, මම මෙතන පේෂන්ට් කෙනෙක් බලන්න යන්නේ. බොස්, මම මෙතන හිටියට කමක් නැහනේ. මේක තුනක් වැදගත් දෙයක්. ඒකයි. ඔයා සේරම ටෙස්ට් කරාද? ඔව් ડોක්ටර්. ડોක්ටර් ටික දවසකින් නම් බඩේ ප්‍රශ්නයක් තියෙනවා. දවස් 2-3කට කලින් වමනේ ගියා. ෂුවර් එකටම කෑම ප්‍රශ්නයක්. බොස්, කෑම කන්නේ කොහෙන්ද? කාඩෙන්. ඒ කඩේ කන්නේ කසාද බෙදලා නැද්ද? නෑ. බොස්, ඔයාට අවශ්‍ය ડોක්ටර් කෙනෙක් හම්බෙන්න නෙමෙයි. ඔයාට හම්බෙන්න ඕනේ තමුන්ගේ වතින් කෑම හදලා දෙන. තමුන්ගේ අතින්ම රෙදි ටික හොදලා දෙන. හොඳ වයිෆ් කෙනෙක්. බොස්, මොකද ඔය ෂර්ට් එකේ තියෙන්ත? ටක් ගාලා හොදගන්න. අසුබ ලකුණක්. අනුෂ්කගේ පවුලේ කවුරු හරි ගෙන්න ගන්න පුළුවන්ද? ඇයි ડોක්ටර්? මීට කලින් මෙහාට එන්න තිබ්බේ. මං හිතන්නේ වගේ බඩේ මගේ බඩේ මොකද ડોක්ටර්? අනුෂ්ක ඔයා අදම ඇඩ්මිට් වෙන්න. ડોක්ටර් අද මට දවල් 12ට වැදගත් මීටින් එකක් තියෙනවා. හරි. එහෙමනම් හෙට ඇඩ්මිට් වෙන්න. ડોක්ටර් මට එක දෙයක් කියන්න. මං කවදාවත් සිගරට් බීලා නැහැ. හරක්කු බීලා නැහැ. කවදාවත් කෙල්ලගේ අතින්වත් අල්ලලා නැහැ. ඒව කරේ නැත්තේ මගේ ජීවිතේ එක අරමුණයි තිබුණේ. ඉස්ලාම මං ස්ථාවරයකට නෝ අම්මට සලකනවා. ඒගේ ප්‍රශ්න විසඳනවා. හැම වගකීමක්ම ඉෂ්ට කරනවා. ඒත් ඇයි ડોක්ටර් මටම මෙහෙම වුනේ? ડોක්ටර්, අයියාට මොකුත් නොකලේ. අයියාට අඩු ගානේ මැජික් කිස් එකක් දුන්නේ නැත්තේ. එයාට කැන්සර් එකක්. ඒක පුරාම පැතිරිලා ඉවරයි. එයාව බේරගන්න බෑ. අනුෂ්ක මල්ලි කිසි දෙයකට බය වෙන්න එපා. අපි පිළිවෙලට බේත් ටික ගමු මල්ලි. අතාරින්න මල්ලි. බය වෙන්න එපා. මං කිව්වනේ මට කරදර කරන්න එපා කියලා. ප්ලීස් මං හෙට එන්නම්. කවුද අනුෂ්ක කියන්නේ? අර දෙවණිය ඇඳේ ඉන්නේ. හේ! එන්න බං. උඹද අනුෂ්ක කියන්නේ? ඔව්. උඹද අපේ නවරියන් අයියාගේ කමුලට ගැව්වේ? කවුද ඔයගොල්ලෝ? නවරියන් අයියා කිව්වා උඹේ ෂර්ට් එක වර්චස් වෙලා කියලා. නවරියන් අයියා මේ ෂර්ට් එක උඹට ඇඳගන්න කියලා